සාදරයෙන් පිළිගන්නවා මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන දැනුම් පිපාසිතයොන්න. අද අපි යන්නේ ජපානයට. ඒකේ ඉන්න අසාමාන්‍ය පදිංචිකරුවන් නිසා ලෝක ප්‍රසිද්ධ වුණු පුංචි දූපතකට. මේකට කියන්නේ තශිරොජීමා කියලා. ඒත් ගොඩක් අය මේක දන්නේ පූසන්ගේ දූපත කියලා. මේ දූපතේ ඇත්තටම මිනිස්සුන්ට වඩා පූස ජීවත් වෙනවා. මෙහි ජීවත් වෙන්නේ මිනිස්සු 80ත් 100ත් අතර ප්‍රමාණයක් විතරයි. ඒ අයගෙනුත් වැඩි දෙනෙක් වැඩි හිටියන්. ඒත් පූසෝ 100 ගාණක් පාරවල් වල, ගෙවල් වල, වරායේ පවා නිදහසේ සැරිසරනවා. මේ කතාවේ ඉතිහාසයේ දිව යන්නේ අතීතයට. ඒ කාලේ දීවරයන් විශ්වාස කළා පූසන්ට කෑම දීම සහ රැක බලා ගැනීම ඔවුන්ට වාසනාව සහ සෞභාග්‍ය ගෙන එන බවට. ඒ වගේම මීයන් දඩයම් කරලා දූපතේ සේද පණුවන්ව ආරක්ෂා කරගන්නත් පූසන් උදව් වුණා. කාලයත් එක්ක පූසන්ගේ ගහණය වැඩි වෙලා ඔවුන් තශිරොජීමා දූපතේ සැබෑ පාලකයන් බවට පත් වුණා. පූසන්ට ගෞරව කිරීම සඳහා හදපු නෙකෝ ජින්ජා කියලා බලල් දේවාලයක් පවා මේකේ තියෙනවා. ඒ වගේම දූපතේ තියෙන ගොඩක් ගෙවල් පුංචි පූසන්ගේ මුහුණු හැඩයට නිර්මාණය කරලා තියෙන්නේ. මේ අපූර්ව ස්ථානය බලන්න ලෝකේ පුරාම සංචාරකයෝ එනවා. සෑම වසරකම මිනිස් ජනගහනය අඩු වෙද්දී පූසන් දිගටම වර්ධනය වෙනවා. හරියට මේ දූපත ඔවුන්ටම අයිති වෙන්න නියම වෙලා වගේ. කවදා හරි ඔයාලත් මේ අභිරහස් දූපතට ගිහින්ම බලන්නකෝ. ඉතින් මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.